සමිඳුර ප්‍රශංසා ලෝපුරා පිබසින්න සිළුම දේව දරුවන්ගේ නවසරයි. තවත් ලස්සන සුන්දර දවසක් ස්වාමින් වහන්සේ අපිට දී තිබෙනවා. උන්වහන්සේගේ දයාව අනුකම්පාව නිසාම. ඉතින් ඊයේ දවසේ පුරාට අපේ ජීවිත ආශිර්වාද කරපු පෝෂණය කරපු ස්වාමින් වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරන අතර ස්වාමින් මේ ඔබ වහන්සේට ස්තුති කරන දවසත් ඔබ වහන්සේ අපිට නැකින දුන්නු කරුණාව නිසා. හොඳයි අපි පෙරලගමු. ගීතාවලිය 104. ගීතාවලිය 104 28 වෙනි වගන්තිය. ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති. ඔබගේ අත විහිදන කල යහපතින් තෘප්තියට පැමිණේ. ඉතින් අපි নমස්කාර කරන දෙවියන් වහන්සේ අපිව තෘප්තිමත් කරන දෙවියන් වහන්සේ. අපි নমස්කාර කරන දෙවියන් වහන්සේ අපිව තෘප්තිමත් කරන දෙවියන් වහන්සේ. ඉතින් ආදර දුවේ පුතේ මම කියන්න කැමති උන්වහන්සේ දෙන මෙතන කියන උන්වහන්සේ දෙන දේ උන් එකතු කර. ඉතින් උන්වහන්සේ දෙන දේ තමයි අපිට මේ තියෙන්නේ. නේද? අපි මේ තියාගෙන ඉන්න සුවය, බලය, නේද? මේ හුස්ම, මේ ශක්තිය, මේ ඔක්කොම උන්වහන්සේ දුන්නු දේවල්. බ්‍රදර් චාල්ස්ගේ ලස්සන ගීතිකාවක් තියෙනවා නේද? ඔහු ගායනා කරන ඔබ දුන් හුස්මෙන් ජීවත් වෙන්නට මට දිරි ලැබෙනු ඇති. මේ හුස්ම මට ඔබ වහන්සේ දුන්නු දේ. මේ බලය, මේ සුවය, මේ සමාදානය, මේ ඔක්කොම උන්වහන්සේ දුන්නු දේවල්. මතක තියාගන්න. අපිව තෘප්තිමත් කරන දේ වෙන කාගේවත් අතේ නෙවෙයි තියෙන්නේ. උන්වහන්සේගේ අතේ. ඒක තමයි බයිබලේ දෙවෙනි රජතුමා දාවිද් දෙයන් වහන්සේ තෝරගත්ත කෙනා. මිනිස්සු තෝරගත්ත කෙනානේ සාවුල්. දෙයන් වහන්සේ තෝරගත්ත දෙයන් වහන්සේගේ හදවතට එකඟ පුද්ගලයා දාවිද් කියනවා. එකලේකම් 29:12 වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්නේ. ඔබ සියල්ල කෙරේ ආණ්ඩු කරනසේක. බලයද පරාක්‍රමයද ඔබේ අතෙහිය. සියල්ලම උසස් කරන්නටත් ශක්තිමත් කරන්නටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය. ඉතින් ආදර දුවේ පුතේ උන්වහන්සේගේ අතේ මට අවශ්‍ය සියලු දේ තිබෙනවා. මම ආයේ කියනවා මේක. උන්වහන්සේගේ අතේ මට අවශ්‍ය කරන සියලු දේ තිබෙනවා ආදර දුවේ පුතේ. ඉතින් අපි නැවත ගියොත් මෙතන ස්වාමින් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා. මම ආයෙත් කරලා ගන්න ගීතාවලිය 104 13 බලන්න. උන්වහන්සේ Taman උඩුමහල් වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නේය. උන්වහන්සේ පොළවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවන්ට තනකොළත් මනුෂ්‍යයාගේ ප්‍රයෝජනට පලා ජාති දෙනවා. ඉතින් උන්වහන්සේගේ උඩුමහලේ සිට භූමියට තෘප්තිමත් භාවය උන්වහන්සේ ලබා දෙනවා. ඉතින් ආදර දුවේ පුතේ ඉතින් උන්වහන්සේ ළඟ මේ හැමදේම තියෙනකොට අපි වෙන තැන්වල ගිහිල්ලා තෘප්තිය හොයනවා නම් අපි මොනතරම් අවාසනාවන්ත සෙනගක්ද කියලා කල්පනා කරලා බලන්න. නිසා මාද බය නැතුව කියනවා උන්වහන්සේගේ අතේ ඔබව තෘප්තිමත් කිරීම තිබෙනවා. ඉතින් ධනය, බලය ඔබ උසස් කිරීම මේ සියලු දේ තියෙන උන්වහන්සේගේ අතේ. ඉතින් කල්පනා කරලා බලන්න ඔබ කාගේ අතේද ඉන්න ඕනේ කියලා. මෙච්චර කල් ඔබ කාගේ අතේද හිටියේ? දැන් ඔබ ඉන්න කාගේ අතේද? ඔබ යන්න ඕනේ කාගේ අතරද කියලා මේ උදෑසන කල්පනා කරලා බලන්න. සමිඳුර ප්‍රශංසා 2026 සුභාරංචි රැළිය මාර්තු මාසයේ 28 29 කියන දවස් දෙකේ 28 29 කියන දවස් දෙකේ සෙනසුරාදා ඉරිදා සියල්ල සූදානම් කර හමාරයි. ඔබ දන්න අයට කියන්නේ ඒක ඔබේ වගකීම. සුභාරංචි කියන්නේ ඔබේ වගකීම ආදර දුවේ පුතේ. ඒ නිසා ඔබ දන්න අයට කියන්නේ අපි මේ වෙනකොට ඊට අවශ්‍ය කරන ඒ ලීෆ්ලට් එක ඔබට දාලා ඇති. මේ වෙනකොටත් ඔබ ඒක දෙන්න. ඔබ ඒක ඔබගේ මාධ්‍ය හරහා නේද? WhatsApp හරහා ඔබ Twitter හරහා ඔබ ඉන්න මාධ්‍යයෙන් ඔබ ඒක තව කෙනෙක්ට යන්න සලස්සන්න. අපි යාචනා කරමු ස්වල බලධාරී ජීවමාන දෙවි සමිඳුනේ ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ මාව තෘප්තිමත් කරන දෙයයන් වහන්සේ ඔබ බවත් දෙවතාත්තේ ඔබගේ අතේ මට අවශ්‍ය කරන තෘප්තිය, මට අවශ්‍ය කරන උසස් වීම, බලය, නිලය ස්වාමිනේ මේ හැමදේම ඔබගේ අතේ තිබෙන නිසා ඔබට ස්තුතියි. පියාණන් කතා කරනවා මාවත් අසලකී කරනවා සිළුසෙනගත දවස ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ මහත්ම වූ බලවත් වූ දෑතර බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාය. ආමෙන්. 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 ජෙසුබිටයි මම ද සමීර හමුවෙමු ඊට උදෑසන 4 මට ශ්‍රී වචනයත් එක්ක. එතෙක් ඔබට සුබ දවසක්.